දුරුතු පොහෝ දිනයේ වැදගත්කම. දුරුතු පොහෝ දිනය ශ්‍රී ලාංකීය අපටත් ලොවැසි බෞද්ධ පින්වතුන්ටත් ඉතා වැදගත් පුරපසළොස්වක පොහෝ දිනයක් වේ. බුදුරජාණන් වහන්සේ දහසක් ජටිල රහතන් වහන්සේලා සමග රජගහනුවරට වැඩම කිරීම බුද්ධත්වයෙන් 9 වෙනි වසර. දුරුතු පුරපසළොස්වක පොහෝ දිනයක බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු විය. බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන් හට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදිකිරීම, බුදු සසුනේ පළමු ආරම්භ පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම, ජාතික ආගමික සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම ආදී ශාසනික ඉතිහාසයේ සිදුවීම් රැසක් මෙම දුරුතු පුන් පොහෝ දිනයේදී සිදු විය.